Hello guys, ඔන්න ඉතින් තාම අපි අපේ අඩි 40 වැඩ පටන් ගත්තේ නැහැ. මොකද කියනවා නම් මේ 4 වෙනිද වෙනකම් මම පොඩ්ඩක් බිසි වෙලා ඉන්නේ. හැබැයි ඒ බිසි කියලා අපිට වැඩ මුකුත්ම නොකර ඉන්න බෑනේ. ඉතින් මේ දවස් ටිකේ අපේ යන ප්‍රොජෙක්ට් එක පොඩ්ඩක් පෙන්වන්න හිතුවා. අත්‍තරම මේ කේජ් එක සාමාන්‍ය අඩි 4යි 2 කේජ් එක. සාමාන්‍යයෙන් කොකටේල් බෝ කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේක නම් ඇත්තනම ග්‍රීන් චීක් කොන්නේ වෙරයිටිස් වලට තමයි යන්නේ. ඒ කියන්නේ පයිනැපල් කොන්නයා, බ්ලූ කොන්නයා, ටර්කොයිස් කොන්නයා, සන් චීක්, මූන් චීක් වගේ කට්ටියට හොඳටම හරියන කේජ් එක. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න හිතුවේ මේ කේජ් එකේ අපි කරලා තියෙන විශේෂ වෙනස්කම් ටිකක් ඔයගොල්ලන්ට පෙන්වන්න. ඉතින් මේ කේජ් එක කිව්වොත් මේ කේජ් එක ඔයගොල්ලන් දන්නවා ඇති මගේ රින්නෙක් බ්‍රීඩින් සෙටප් එක. ඒ රින්නෙක් බ්‍රීඩින් සෙටප් එක වගේ සෙටප් එකක් ඇතුලේ ගහන්න තියන්න හදපු කේජ් එකක්. ඉතින් මේ කේජ් එකට උඩට වහලයක් එන්නේ නැහැ. මේක සම්පූර්ණයෙන්ම සූනෙට් එකෙන්මයි ගහලා තියෙන්නේ. එතකොට බොක්ස් බාර් නැහැ. හැල්ලුයි. හැබැයි හොඳ ශක්තිමත් කේජ් එකක්. ඒ කියන්නේ අපිට මේ කේජ් එකට නගින්න උනත් පුළුවන්. ඒ වගේම තමයි මේ කේජ් එක එතකොට තියන්න තියෙන්නේ රේලින් එකක් උඩ. ඒ කියන්නේ මේ වගේම කේජස් බර ප්‍රමාණයක් එකට එන්න තමයි ගහලා දෙන්නේ. මෙතන එකක් තියෙනවා, යට තව එකක් තියෙනවා, අරේ තව හදාගෙන යන ගමන් තියෙනවා. ඉතින් ඕගොල්ලන්ට බේසික් එක කිව්වොත් මේ කේජ් එකේ මේ පැත්තේ අපි කෑම දාන්න වෙනම කේජ් එකක් එළියට පන්නලා තියෙනවා. එතකොට මේකෙන් ප්‍රධාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ සතා කෑම එක ඇදගෙන යන එක නවත්තන්න. ඉතින් එතකොට ඕගොල්ලන්ට මෙන්න මේ විදිහට කේජ් එකට කෑම භාජනය දාන්න පුළුවන්. ඕගොල්ලන්ට පේනවා ඇති කෑම භාජනයේ වටේ හැම පැත්තෙම වගේ කවර් වෙලා තියෙන. එතකොට සතාට මේකෙන් කෑම ඇදගෙන යන්න බෑ. ඉතින් එතකොට කෑම පෙරලන එක, කෑම විසික් කරන එක, විශේෂයෙන්ම බෙහෙත් දැම්මට පස්සේ වතුර පෙරලන එක මේ වගේ කූඩුවක කරන්න බෑ. එතකොට මෙතන අපි තව පොඩි ඇක්සස් ගේට් එකක් දීලා තියෙනවා. මෙතන අපි බ්‍රීඩින් බොක්ස් එකට කවුලුව කපලා තියෙනවා. එතකොට බ්‍රීඩින් බොක්ස් එකේ එන්නේ කේජ් එකෙන් එළියට. ඒ වගේම මේකේ තව මේන් දොරක් තියෙනවා කේජ් එකේ අනිත් පැත්තේ. ඉතින් මේක එතකොට පොළු ටික ගැහුවට පස්සේ හදිස්සියට එක පැත්තක පොල්ලක් අයින් කරන්න ඕනොත් කේජ් එකම අනිත් පැත්තට ගන්න නැතුව එහා පැත්තෙන් ඇවිල්ලා මාරු කරන්න තමයි මේ දෙපැත්තෙම අපි දොරවල් දෙකක් දාලා තියෙන්නේ. ඉතින් මං හිතනවා අලුතින් කේජ් එකක් හදන්න ඉන්න කෙනෙක්ට මේක අයිඩියා එකක් ගන්නත් එක්ක හොඳ කේජ් එකක් වේවි කියලා. ඒ වගේම තමයි ඕගොල්ලොන්ටත් මේ විදිහට හොඳ කේජ් එකක් හදාගන්න ඕන නම් අපිට කතා කරන්න. අපි ඔයාගේ කේජ් හීනය හැබෑ කරලා දෙන්න.